දවසක් ඒවා යාළුවෝ හැමෝටම ඔන්න බිම ඉඳගෙන පොඩි වැඩක්. අද බිම තියෙන්නේ පැල ටික මේ. බිම තියලා තියෙන්නේ. අද මේක උඩකින් තිබ්බේ නැත්තම් වේයෝ එනවා. ඉතින් බිම ඉඳගෙන මොකද දැන්නද කරන්න හදන්නේ? මෙතන තියෙනවා ලොකු පැල. මේ වගේ හොඳ නිරෝගී පැල මම 500ෙන් දෙනේවා මේ. හොඳද? 500ෙන් දෙන නිරෝගී පැල. මම ඉතින් ඉන්න ගමන් තෝරලා පැල ඔක්කොම තේරුවා. ඊළඟට මගේ තවානේ තියෙන යාළුවනේ වර්ග කිහිපයක් පමණයි. සාමාන්‍ය 60ක් 70ක් තියෙන්නේ. ඒ වර්ග වලින් තමයි මේ පැල ඔක්කොම බෝ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම බෝ කරපුවානේ මේක වෙන්ලා යලෝ එකක්. හොඳද? මේක ඇවිල්ලා ප්‍රින්සස් අමාලියා එකක්. මේක ඇවිල්ලා චිලි රෙඩ් එකක්. මේක ඇවිල්ලා ජගුව ග්‍රීන් එකක්. හොඳද? මේක ඇවිල්ලා හොට් ලිප්ස් එකක්. ඔන්න ඔහම. මේක ඇවිල්ලා හොයාගන්න අමාරුයි. මේක ඇවිල්ලා ඇලෙක්සියා වයලට් එකක්. මේක ඇවිල්ලා ස්වීට් ඩ්‍රීම්ස් එකක්. මේ ඇවිල්ලා මාටිස් එකක්. මේ ඇවිල්ලා හොයන්න අමාරුයි. මේක ඇවිල්ලා ජගුව ග්‍රීන් එකක්. හොඳද? ඔය විදිහට මෙතන පැල තියෙනවා. හරි මේක ඇවිල්ලා මිලියන් රෙඩ් එකක්. මේක මිලියන් ෆ්ලවර් එකක්. එහෙම හොයන්න පුළුවන් වර්ග තියෙනවා. හොඳද? හොයන්න බැරි වර්ගත් එක දෙකක් තියෙනවා. මම ඒ නිසා මේවා නම් කරලා එවන්න පුළුවන් හරියක් නම් කරලා එවන්නම් ඔයාලට දෙන්න. පෑනෙන් ලිව්වේ පිටිපස්සෙන්. හොඳද? එතකොට කොලේ ලිව්වම පෑනෙන් මේකෙන්නේ. මේ විදියට නම් කරලා එවන්න පුළුවන් පැල හරියක් නම් කරලා එවන්නම් පැල 50ක් දෙන්න පුළුවන්. මෙතන හරියටම 40ක් දැන්න තෝරලා තියෙනවා. තව 10කුත් මම දෙන්න පුළුවන් වර්ග තෝරලා ගන්නම්. ඔක්කොම කලවමට පැල 50ක්. හොඳද? එක වර්ගෙන් උඩරින්ම එකයි තමයි තියෙන්නේ. එක වර්ගෙන් ගොඩක් දුරට එකයි තියෙන්නේ. දෙකක් නම් නැහැ තමයි. හොඳද? එහෙම පැල හරියටම දෙන්න පුළුවන් 50ක්. රුපියල් 12000ක. 12000ක් කියන්නේ පොඩි ගාණක් වැටෙන්නේ පැල 50ට. හොඳද? 15000ක් වුණොත් 300යි වැටෙන්නේ. 15000ක් වුණොත් 300යි වැටෙන්නේ. මම 12000කට දෙන්න හැදුවේ තවත් චුට්ටක් අඩු කරලා. එතකොට 250යි වැටෙන්නේ. ඔන්න රුපියල් 250කින් මේ පැලයක් ගන්න බෑ. මම 500ට දෙන පැල මම ඔය හිතින් එක වර්ගෙන් එක තියෙනේවා මම ඔය එකතු කරා. හොඳද? මොකද 10 මා ළඟ මම සාමාන්‍ය ඇලෙක්සියා වයලට් 10 අපි මෙහෙම කියමු. මෙතනින් ගන්නම්කෝ. මේ ශිරානෝ තියෙනවා 10ක්. ඊළඟට ලිලි 10ක් තියෙනවා. ඊළඟට ප්ලේම් 10ක් තියෙනවා නේ. මෙලෝඩියා 10ක්. අන්න එහෙම මම 10 හදන්නේ. මෙතන තියෙන රෝජා 10ක්. ඒ විදිහට 10 දානකොට වැඩියෙන් ඉතුරු වෙනවනේ 11ක් වගේ පැලයක්. මෙතන ලිලි 10ක්, නමෝරා 10ක්, කවාලි 10ක්. මේ ඇවිල්ලා මාටිස් 10ක්. මේ ඇවිල්ලා ශිරානෝ 10ක්. අන්න එහෙම හදනවා. එතකොට යාළුවනේ වැඩියෙන් ඉතුරු වෙනවනේ එකක් හෝ දෙකක්. අන්න ඒවා එකතු කරලා තමයි මේ ෂෙට් එක හදලා තියෙන්නේ. මේ පැල 50ම රුපියල් 12000කට දෙන්න පුළුවන්. 25ක් ඕන නම් 6000කට දෙන්නම්. හොඳද යාළුවනේ? කැමති යාළුවෙක් ඉන්නෝ නම් එහෙනම් කතා කරලා ඉල්ලගන්න. මෙන්න මේ වගේ ලොකු පැල තමයි තියෙන්නේ. හොඳද? ලොකු පැල ටිකක් තමයි පෙන්වන්නේ ඔයාලට. එහෙනම් අදම කෝල් එකක් දීලා වෙන් කරගන්න. රෝහිණී ඇන්තෝරියම් ප්ලාන්ට් කටුගස්තොට 0.7289 407 WhatsApp නම්බරෙත් ඔන්න මතක් කළා. නෝමල් කෝල් එකක් උනත් ගන්න. ඕනම වෙලාවක කෝල් එකක් ගන්න. මෙසේජ් එකක් දානකොට කෝල් එකක් ගන්න මම ආන්සර් කරනවා.